good morning. ඉතින් කොහොමද? ඔන්න අපේ මිල්කින් එක අවසానයි. දැන් තියෙන ඉතින් පැටව හම්බෙන කාලේ. දැන් මේ අපේ මේ ඔක්කොම කප්ස් ගලවලා මේ තියෙන්නේ එක ගැජමැටික් එකක් එකේ. ඊට පස්සේ තව තියෙනවා මේක තියෙනවා. අපි වෙන වෙනම තියාගමු ඔයාලට පෙන්නන්න. ඊට පස්සේ තියෙනවා මේකට තමයි බට 4 සෙට් වෙන්නේ. මේක ඇවිල්ලා මේ 4ට කෑලි එක සෙට් වෙනවා. දැන් අපි මේ ඔක්කොම හොදන්න ඕනේ. ඩැමේජ් වෙලා තියෙන බට තියෙනවා නම් ඒවා ටික ඔක්කොම අයින් කරන්න ඕනේ. දැන් අපි බලමු කොහොමද මේක සුද්ධ කරන්නේ කියලා. right. කැමරා එක තියාගන්නත් මේ ඕක වටුනොත් ඔක්කොම ඉවර. ගත්තා. ඉස්සෙල්ලාම අපි එකෙන් පටන් ගන්නවා. පොඩි බබාලාගේ බෝතල් හොදන එකක් තියෙනවා. මේ වගේ තනිකර උණු වතුර තියෙන්නේ. බස්කට් වල. වතුර ටිකක් උබලා ගත්තා. ඒක හොඳට ඇතුළ සුද්ධ කරා. අපි මේ වගේ ග්ලව්ස් එකක් දාගෙන ඉන්නවා. එළිය සුද්ධ කරන්න. ඊට පස්සේ මේ බට ඩැමේජ් වෙලාද කියලා බලන්න ඕනේ. මෙන්න මේ බටේ පේනවද මේ ඩැමේජ් වෙලා. හොඳ වෙලාවට ඩැමේජ් යම්ම හම්බුණා. ඊට පස්සේ මේ බටේ අයින් කරන්න ඕනේ. ගත්ත පේපර් කටර් එක. ජිරිස් බිරිස් ගාවා. ජිරිස් බිරිස් ගාලා ඔන්න කැපුවා. ඔන්නම ජිරිස් බිරිස් ගාලා බටේ අයින් කරා. right. ඊට පස්සේ මෙතන තව තියෙනවා පෙන්නන්න විදිහක් නැහැ. උණු වතුර එකක් තියෙනවා. ඒකට ඔබලා ඉවරලා අවශ්‍ය තැන දාන්න. ඊට පස්සේ දැන් මෙන්න මේකට තමයි මේක මෙහෙම සෙට් වෙන්නේ. මෙතෙන්ද ඕරින් එකක් එනවා. මොකද මේ වගේ ඕරින් එකක් එනවා. ඒක අපි ගලවලා අයින් කරලා තියෙන. ඒක වෙනම සුද්ධ කරන්න ඕනේ. ඊට පස්සේ තව මේ වගේ පොඩි ගැජමැටික් එකකුත් තියෙනවා. ඒක එන්නේ මෙතෙන්ද. මේක ඇතුලේ ගොඩක් මේ බැක්ටීරියා බැඳෙනවා. ඒක සුද්ධ කරන්න ඕනේ. ඒකට තියෙනවා මේ වගේ චූටි බබලාගේ එකක්. එකෙන් මේ වගේ මෙතන සුද්ධ කරන්න ඕනේ. නැත්තම් මේ වගේ එකක් හරි තියෙනවා. මේක ඇතුලේ මේ පේනවද? ඒකට බැක්ටීරියා වගේ තියෙනවා. ඒ ඔක්කොම හොඳට සුද්ධ කරන්න ඕනේ. ඊළඟ මිල්කින් එකට සූදානම් වෙන්න. එතකොට දැක්කද? ඕකේ. උණු වතුරට දාලා අපි මේ හයිපෝ මනම් ටිකක් දාලා තියෙනවා. එතකොට ඒකෙන් මේ තියෙනවා පොඩ්ඩක් මේ මෙලෙක් කළා අපිට සුද්ධ කරගන්න ලේසි. right. ඒකත් හරි. දැන් මෙන්න මේ කෑල්ල. තව අපිට මේකේ මට කියන්න බැරි වුණා මේ මෙතන මේ ඕරින් එක සෙට් වෙන තැන. ඒ වගේත් එතනත් බැඳෙනවා. ඒවත් හොඳට මෙහෙම ඒ වටේ වලල්ල හොඳට සුද්ධ කරගන්න ඕනේ. right. දැන් තියෙනවා අලුත් එකක්. ඇතින ඒ වගේම තව මේ සත්තු පාගලා මෙන්න මේ වගේ කැඩෙනවා. ඒවා අපි අයින් කරනවා. ඒ වෙලාවෙමත් අයින් කරනවා. මේක අපි මේ නොදැක්ක එකක්. ඒකත් අයින් කරනවා. දැන් මේක හොඳට මෙන්න මේ වටේ ධාරේ මෙතෙන්ට තමයි අර ප්ලාස්ටික් කප් එක සෙට් වෙන්නේ. ඒව හොඳට සුද්ධ කරන්න ඕනේ. ඊට පස්සේ මේ අස්වල් හොඳට මේ බ්‍රෂ් එකෙන් හොඳට සුද්ධ කරන්න ඕනේ. 15 ඉතින් අද මෙතන අපේ කවුස්ලා ටික නැතුව වෙනදා මේ වෙලාවට මෙහෙමද මෙතන අම්මෝ යුද්ධේ. ඒවත් ඒ වගේ එකක් සුද්ධ කරගත්තා. මේ වගේ තමයි ඇතුළට කිරි ගිහිල්ලා බට දිගේ පැත්තකට යන්නේ. right. මම තව එකක් කරනවා පෙන්නන්න. මොකද
ගත්තා කොහොම ඇතුළට දැම්ම සුද්ධ කරා වටෙත් කොහොම හොඳට සුද්ධ කරා මේ වටේ හොඳට සුද්ධ කරනවා ඊට පස්සේ මේකත් ඩැමේජ්ලා පේනවද පේනවනේ මේ වටේ මේකට කියන්නේ ක්ලෝ ටියුබ් එක කියලා ඒක ඩැමේජ් වුණාම වැකුම් එක හරියට අදින්න නැහැ එතකොට හරියට මිලුක් වෙන්නේ නැහැ සතා ඉන්න ඒ බට අපි කපලා අයින් කරලා අලුත් බට දානවා ඊට පස්සේ ඉවරයි ඒ වගේ කරන්න තියෙනවා මේ බාල්දියක් කරන්නද නේ අපි කරමු වෙලාවක් යනවා තේරෙන්නේ මේක නම් මේ බටේ හොඳයි හින්දා අපි මෙච්චර මේ මාරු කරන්න මේක කරන්න හින්දා එහෙම තියෙනවා right එහෙනම් ආයෙත් දවසක හම්බෙමු මම මේ වැඩ ටික ඉවර කරගන්නම්